මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එළමල් දෙනිය රාජමහා විහාරය අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දර සිට සතපුම් 5ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. මෙම රාජමහා විහාරය අතුපතර ගැවසීගත් විශාල ගස් සහිත ඝන වනාන්තරයක් මැද්දෙන් වූ උස් කඳු මුදුනක අක්කර 2.5ක් පමණ වූ විහිද ගිය ගල් තලාවක ලෙනක් තුල පිහිටා තිබෙනවා. සුදු පැහැති මලින් ගැවසීගත් ප්‍රදේශය හෙවත් එළමල් දෙනිය යන නම මෙම ප්‍රදේශයට ලැබී ඇත්තේ පවත්නා සෝභා සෞන්දර්යයෙන් අනූන බව නිසාම විය යුතුය. සද්ධාතිස්ස කුමරු දිගාවැව ප්‍රදේශයේ වෙසෙමින් ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා වූ කාලය තුල රෝහණ රාජ්‍ය පාලනය කර තිබෙනවා. මේ කල රෝහණ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් සිදු කර තිබෙනවා. එළමල් දෙනිය නව විහාර සංකීර්ණය පසුකොට ගල් ඇතිරි වූ පඩිපෙළ ඔස්සේ ඔබට ගමන් ආරම්භ කිරීමට සිදුවනවා. පියගැට පෙළ බැස විහාර 12වත් සීත ගඟුලෙන් මුවකට සෝදා පිරිසිදු වුණු සදහැවතුන් අපරිමිත ගෞරවයකින් හා ශ්‍රද්ධාවකින් එළමල් දෙනිය විහාරයේ සුවිශේෂී පියගැට පෙළ තරණය කරන්නට පටන් ගන්නවා. එළමල් දෙනිය රාජමහා විහාරය ඉදිකරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණ තිබෙනවා. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන්දැයි විමසූ විට පවසා ඇත්තේ තමන් මේ වනාන්තරයේ ආරක්ෂකයා සහ අධිපති පුද්ගලයා බවයි. මොහු කෙරෙහි පැහැදුණු රජු ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බවත් ජනප්‍රවාදයේ දැක්වෙනවා. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස පිටුපස නෙලා ඇති ප්‍රතිමාව එම දෙවියන්ගේ බවත් සඳහන් වෙනවා. මෙම සුවිශේෂී ලෙන් විහාරය තුළ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය නිරූපණය වන ආකාරයෙන් නෙලා තිබෙනවා. විෂ්ණු කතරගම රජ්ජුරු බණ්ඩාර දේව ප්‍රතිමාද මෙම විහාර ලෙන තුළ දකින්නට පුළුවන්. ලෙන් විහාර පිවිසුම් දොරටුවේ සඳහන් කර ඇති කැටයමේද සද්ධාතිස්ස රජු විසින් කර වූ බව සඳහන් ශිලාලේඛනයක් දැකගත හැකියි. ලෙන් විහාරයේ බහලය මත ඉතා විචිත්‍රවත් මල්ලියකම් වලින් සුසැදී පවතිනවා. මෙම විහාරයේ පිහිටි ගල් පර්වතයේ එක් ස්ථානයක ජල උල්පතක් පිහිටා තිබෙනවා. කෙතරම් නියඟයක් පැවතියත්, කෙතරම් වර්ෂාවක් පැවතියත්, එය උතුරා නොයන බවත්, කිසිදා එය නොසිඳී යන බවත් සඳහන්. එමෙන්ම එම පොකුණෙහි පැන් දෙවියන්ට සහ බුදුන්ට පූජා කිරීම සඳහා පමණක් යොදා ගන්නවා. පරිසරයේ විචිත්‍රත්වයක් ඓතිහාසික සුන්දර එළමල් දෙනිය රාජමහා විහාරයේ අසිරිමත් බව රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදයත් ලබා ගැනීමට බොහෝ පිරිස් මෙම පින්බිම වෙත පැමිණෙන්නේ නිරන්තරයෙන්.